නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා බුදුබණ පදයක් ඔබ අහලා ඇති. ඒ කියන්නේ තථාගත ශ්‍රී සද්ධර්මය ඊතා දුර්ලභයි කියලා. ලෝකයේ දුර්ලභ කාරණා අතරින් එකක් තමයි ශ්‍රී සද්ධර්මය. එසේ දුර්ලභ වූ ධර්ම රත්නය පවතින කාලයක, ධර්මය පවතින දේශයක උපදින්න ලැබීමට ඔබත් මමත් සංසාරේ කොච්චර පින් කරන්නේ නැද්ද? ඊතරම් වාසනාවන්ත ජීවිතයක්, විශේෂයෙන්ම මිනිස් භවයක් ලබාගත් අපට බණපදයක් ශ්‍රවණය කරන්න ඇතනම් කොයිතරම් වාසනාවක්ද? පින්වත්නි, අතීතයේ ලංකාවේ උද්දලෝලක කියලා ඊ타ත්ම ලස්සන පන්සලක් තිබුණා. ඒ පන්සල සමීපයෙන් වනාන්තරයක් සහ ගංගාවක් තිබුණා. මේ වනාන්තරයේ ඌරු, මුව වගේ සිව්පා සතුන් බහුලව ජීවත් වුණා. මේ බව දැනගත් එක්තරා වැද්දෙක් දුනු ඊතල අරගෙන දඩයමේ ගියා. අර වනාන්තරයේ ඉඳලා සතුන් වතුර බොන්න එන පාර ආයනේ සැඟවිලා සිටියා. වතුර බීමට සතෙක් එනකම්. පින්වත්නි, එක මුවෙක් වනාන්තරයේ මේ අත තනකොළ කමින් වතුර බොන්න අර ගංගාවට ආවා. වතුර බොන්න සූදානම් වනකොටම පන්සලේ ධර්ම ශ්‍රවණයට කාලඝෝෂණය කරන හඬ, ධර්ම දේශනාව පවත්වන සද්දේ මේ මුවාට ඇහුණා. මුවා වතුර බීම නවත්තලා ඒ ශබ්දය දෙසට කන් යොමු කරා. බෙල්ල ඔසවාගෙන ධර්මදේශකයාණන් වහන්සේගේ ඒ මිහිරි හඬට ඇහුම්කන් දුන්නා. ඒ වෙලාවේ අර සැඟවිලා සිටිය වැද්දා මුවාට ඊපහරක් විද්දා. එක ඊපහරෙන්ම මුවා මරණයටපත් වෙලා ඒ ප්‍රදේශයේම මව් කුසක පිළිසිඳ ගත්තා. දසමස් ඇවෑමෙන් මෙලොවට පින්වත් කුමාරයෙක්ව උප්පත්තිය ලැබුවා. ධර්මයට දෙසවන් යොමු කිරීමේ වාග්ය කොපමණ බලවත්ද පින්වත්නි? ඒ පින්වත් කුමාරයා හට 7 වෙනි වියේදීම මහාන වෙන්න කැමැත්තක් ඇති වුණා. පැවිදි කිරීමට හිසකෙස් කපද්දිම 7 අවුරුදු වයසේ හිටිය ඒ කුඩා දරුවා සියලු කෙලෙසුන් නැසූ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න පින්වත්නි, කිසිම විශේෂයක් නැති තිරිසන්ව මුව ජාතියේ හිටියේදී බණ කියන්නා වූ ශබ්ද මාත්‍රයට හිත යොමු කළ පමණින් මේසා විශාල භාග්‍යයක් ලැබුවා නම් මිනිසුන් වෙච්ච අප බුද්ධ ආදී රත්නත්‍රය කෙරෙහි ගුණ සිහි කරගෙන ශ්‍රද්ධාවෙන් බණ අහන අය බුදුන් වහන්සේ විසින් දේශනා කළා සත්‍රුවනින් පිරි දෙව්විමන්වල දිව්‍ය සම්පත් ලබනවාමයි කියලා, උතුම් ධර්මාවබෝධය ලබනවාමයි කියලා. ඒ නිසා පින්වත්නි, අලස නොවි බණ අහලා ධර්මාවබෝධය ලබන්න ඔබත් උනන්දු වන්න. තෙරුවන් සරණයි.